දැන් වෙලාව 7:00මාරයි. අපිට පණවිඩයක් ආවා දහජගම හන්දියේ අවතැන් වෙච්ච පිරිසක් 150ක විතර පිරිසකට ඇඳුම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් අපි අපේ අඳින්න පුළුවන් ඇඳුම් ගිහිලා දෙන්න තමයි හදන්නේ. අපිට උදව් කරන්න බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්න ඇඳුම් වලින් අපි ඒ වගේ ඇඳුම් එකතු කරගෙන අපි ගිනන්න තමයි ලෑස්තිලා ඉන්නේ. අපිට මේ ඇඳුම් වල කීපයක් ලැබිලා තියෙනවා. තවත් එකතු වෙමින් පවතිනවා. දැන් තව මේ ඇඳුම් වගේක් දෙන්නම් කියලා කිව්ව කට්ටියක් එතනට යන ගමන් ඉන්නේ. ආර කළුවරයි පේන්නෙත් නැහැ. ඇත්තටම අපි හිතුවත් නැති විදිහට අපිට ඇඳුම් හම්බෙන්න පටන් ගත්තා. සමහර තැන්වලට එක කෝල් එකයි ගත්තේ. ඒ කෝල් එකෙන් සමහර ගෙවල් දෙක තුනක ඇඳුම් අපිට එකපාර හම්බුණා. ගොඩක් මිනිස්සු ඇත්තට මේලා උදව් කරනවා. මොකද තමන්ගේම ඥාතීන් සහෝදරයන් වගේ ගන්න දාලා තමයි මේ වෙලාවේ බොහොම දෙනෙක් වැඩ කරන්නේ. ඉතින් මේ වගේ අපිට ඇඳුම් ගොඩක් හම්බුණා. අපි ඇත්තටම 150කට ඇඳුම් තමයි ටාගට් කරේ. නමුත් අපිට 300කට අධික පිරිසකට දෙන්න පුළුවන් ප්‍රමාණය ඇඳුමක් හම්බුණා අපිට. ඉතින් අපි තැන් දෙයකට දෙන්න තමයි දැන් අපි හිතාගෙන යන්නේ. මොකද කියන්නේ වයිසන් මෙච්චර. කොහොමද මේ වඩු? තව තියෙනවද? පිටිපස්ස මේ තව පටන් ගන්න විතර. මට එළිය යෝන්. මේකත් දුන්න. තව තියෙනවා. ඉල්ල මදි වගේනේ. නෑ ඉස්සරහ තමයි. ඔව් ඉස්සරහින් ගිහින්. එතන තියෙනවා. ඉස්සරහ තියෙන රෙදි මෙහෙට දෙන්න. ඔව් සීට් එකෙන් තියාගන්න. ඔව් ඉස්සරහින් මේ දොර වහලා මේක මේ කවුද මේක වහන්න ඔව් වහලා මේ ඔක්කොම ටික දාන්න ටික දාන්න පස්සට ඔව් අතේ නෑ නෑ හොලන්න. ඔයාට ඕනේ නැහැ ඔයාට උන්නේ අපි ගිහින් එන්න. බොහොම ස්තුතියි. යනවා. මේ යනවා. බයි. thank you. හරි. නෑ නෑ වතුර. මේ පිරලා තියෙන්නේ. එක දෙක් සීට් එක ඉල්ලුවේ මේ. කොහොමද? අපි රෙදි වලින් භාගයක් දුන්නා එක තැනකට. එතන රෙදි වැඩි අපි ගාව තියෙන. ඊට පස්සේ අපි යනවා අපව නෙලිබාවයට. අපිට කෑම වගේකුත් හම්බුණා ඒගොල්ලන්ට දෙන්න. ලොකු වර්ෂාපතනයක් ඇදහැල්ලා මේ වෙලාවේ. බයික් යාපු දෙන්නවත් බයික් යාපු දෙන්නවත් මේකට අරගෙන අපි යනවා නෙලිබාවයට. ඔන්න ඉතින් අපි මහ වැස්සෙන් නෙල්ලා ප්‍රදේශයට ආවා. ඒ ප්‍රදේශයේ එම කඳවුරේ සිට කිසිම කෙනෙක්ගේ අනන්‍යතාවය ඔප්පෙන විදිහට අපි කිසිම ඡායාරූපයක් හෝ වීඩියෝවක් පළ කරන්නේ නැහැ. මොකද අපි මනුස්සකමට මුල් දැන දීලා තමා මේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බරු ටික බාර දීලා අපි ඉතින් යන්න තමයි දැන් පිටත් වෙන්නේ. අපි රෙදි ටික ගෙනල්ලා දුන්නා කඳවුර වෙත. දැන් අපි යන්නේ ගෙවල් දොරවල් බලන්න. යන පාරේ වතුර තියෙනවා. ඒවත් බලාගෙන යන් අපි. ඒ වගේම හැමෝටම ගොඩක් ස්තුතියි අපිට සහයෝගය ලබා දීපු. අපි ආයෙත් හම්බෙමු. ආයෙත් හම්බෙමු. තව මේ වගේ වැඩ කරමු. මේ ටිකේම කරන්න වෙයි. වැඩේ කරමු. ඔන්න ඉතින් අපි යන ගමන් තේකුත් බොන්න නතර කරලා අලුත් බස් ස්ටෑන්ඩ් එකෙන් තේ එකක් කියන් බීලා තමයි අපි දැන් ගෙදර යන්න පිටත් වෙන්න හදන්නේ. හෙට හම්බෙමු තවත් වීඩියෝ එකකින්.